Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? අපි නම් හොඳින් ඉන්න. අද අපි මේ ඇවිල්ලා ඉන්නේ මේ දවස්වල සංචාරකයන් බහුලව පැමිණෙන පැත්තකට. ඒ තමයි ඩවුන් සවුත් වල හික්කඩුව. බීච් වයිබ් එකට කැමති අයට නම් හික්කඩුව කියන්නේ ඉතින් හොඳම තැනක් තමයි. අපි අද මේ ඕඩින් එකේ බ්ලොග් එකක් කරන්නම හිතාගෙන ඉන්නේ. හැබැයි මෙතනට ආවට පස්සේ හිතුණා කවදා හරි දවසක අපිට මේ දේවල් මතකයක් විදිහට තියාගන්න පුංචි බ්ලොග් එකක් කරමු කියලා. මේ වෙලාවේ නම් මෙතන අවමාන සැරයි. අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ මේ උදේ 11 වගේ ටයිම් එක ඇතුළත. ඒ නිසාද කොහෙද අවමාන සැරයි ඉන්න අමාරුයි. ඔයාලට පේනවද දන්නේ මෙතන පහළ මාළු ගොඩාක් ඉන්නවා. වීඩියෝ එකක් නම් ඒක ඇත්තට ක්ලියර් එකට පේන්නේ අවුවත් එක්ක. හැබැයි අපි ඇස් දෙකෙන් බලද්දි නම් ඒක හොඳට පේනවා. කිරි කුඩු හිතට අලනු බේදසයවුනා මගේ කෝල කමට නොල හැඟුමන් උඹට බේවුනා සබදේ සුවඳේ කුළුදුල් ආදරේ උතුරා ගැනුවේ හමමී ජීවිත හික්කඩුව කියව ගමන් ඉතින් මතක් වෙන්නේ ටර්ටල් බීච් එකනේ. ඉතින් ඔයාලට මෙතනට ආවොත් ටර්ටල්ස්ලා බලන්න, ඒ වගේම තමයි ඔයාලට ෆීඩ්ස් කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලව අල්ලන්න එහෙමත් පුළුවන්. හැබැයි ඉතින් අපි මේ දේවල් කරන්න ඕනේ ඔයාලට කරදරයක් හිරිහැරයක් වෙන්නේ නැති විදිහට. අපි නම් අද ටර්ටල්ස්ලාට ෆීඩ් කරන්න ගියේ නැහැ. අපි ප්‍රීවියස් ටයිම් ආව වෙලාවේ එක්ස්පීරියන්ස් එක ගත්තා. හැබැයි ඉතින් ඔයාලා මෙතනට ආවොත් අනිවාර්යයෙන්ම මේ එක්ස්පීරියන්ස් එක ගන්න. මාපියත පුලි මාසිතුරුවනි මා අනුරචනී මාසිලුලු පුලි ඔබමයි මාහස කුසුම ඔබමයි මාහද සුකුල දිනිතිය මගේ දිවිසඳු. හික්කඩුවට ආවත් ඉතින් ඔයාලට බීච් එකත් එක්ක රිලේටඩ් වෙලා තියෙන ඇක්ටිවිටීස් ගොඩක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අලුත් එක්ස්පීරියන්සස් ගන්න පුළුවන්. ස්නෝක්ලින්, ඩයිවිං, සර්ෆිං, ඒ වගේම බෝට් රයිඩ් යන්නත් පුළුවන්. මේ දවස්වලදී සීසන් කාලෙනේ. ඒ නිසා ෆොරින් ට්‍රැවලර්ස් ලගේ බීච් එක ටිකක් crowded වෙලා තමයි තිබුණේ. ටර්ටල්ස්ලා බලලා ඉවර වෙලා අපි දැනුත් එක්ක හිතුවා මෙතනට වෙලා පොඩි වෙලාවක් රිලැක්ස් එකේ ඉන්නවා කියලා. ඒ නිසා අපි කොෆි දෙකකුත් order කරලා අරගත්තා. ඉතින් මේ ලස්සන වේව් එක දිහා බලාගෙන අපි අපේ ටයිම් එක ස්පෙන්ඩ් කරා. මෙතන මේජ් එක ළඟ ඉන්නේ මේ වගේ ලස්සන cute ornaments sell කරන කට්ටිය. ඉතින් ඒව handmade ornaments. ඉතින් අපිට කාට හරි gift එකක් දෙන්න මෙමන් එකක් විදිහට තියාගන්න මේ දේවල් හොඳයි. දැන් ලන්ච් ටයිම් එකත් ඇවිල්ලා තියෙන්නේ. අපිටත් හරිම බඩගිනි. ඒ නිසා අපි දැන් මේ ලන්ච් වලට යන ගමන් තමයි ඉන්නේ. අපි ලන්ච් වලට තැනක් කලින් බුක් කරලා තමයි ආවේ. මේ තමයි අපි ලන්ච් වලට ආපු ප්ලේස් එක. කැනල් විව් හික්කඩුව. මෙතන කාම් වයිබ් එකක් තියෙන නිදහස් තැනක්. ඉතින් ඔයාලත් හික්කඩුව පැත්තේ එනවා නම් බ්‍රෙක්ෆාස්ට් වලට, ලන්ච් වලට, ඩිනර් වලට මේ තැනට එන්න පුළුවන්. හැබැයි මෙතනට එනවා නම් කලින් රිසර්වේෂන් එකක් දාන්න ඕනේ කියලා තමයි යාළුවා නම් කිව්වේ. We are waiting for our lunch. අපිට හරියම බඩගිනි. අපි මේ බලන් ඉන්න අපේ ලන්ච් එක එනකන්. Finally got it. මේ තමයි මම ලන්ච් වලට order කරන meal එක. මම වැඩි වීඩියෝස් නම් ගත්තේ නැහැ. මොකද අපි දෙන්නම බඩගින්න හිටියේ ඒ වෙලාවේ. හැබැයි කෑම ගැන කිව්වොත් නම් කෑම හරිම රසයි. ඒ වගේම තමයි reasonable price එකකටත් තිබුණා. දැන් අපි මේ හික්කඩුවේ ඉන්න තවත් place එකකට යන ගමන් තමයි ඉන්නේ. ඒ තැන ගොඩාක් tourist attraction එක තියෙන තැනක්. ගිහින් බලමුකෝ අපි කොහෙද යන්නේ කියලා. අපි ආවේ Coconut Tree Hill මිරිස්ස. මිරිස්ස කිව්ව ගමන් ඉතින් මතක් වෙන්නේ Coconut Tree Hills නේ. මේක ස්වභාවික පිහිටීමෙන්ම නිර්මාණය වෙලා තියෙන දෙයක්. මේක මේ වීඩියෝ එකේ පේනවට වඩා ඇස්තකින් බලද්දි හරිම ලස්සනයි.
ඉතින් හරියන එක චිත්‍රයක් වගේ. මෙච්චර ලස්සන තැන් ලංකාවේ තියෙනවද? ලංකාව කොච්චර ලස්සනද කියලා හිතනවා මේ වගේ තැන් වලට ගියාම. අපි කලිනුත් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා ඒ උදේ ටයිම් එක. ඉතින් අර ආයෙ එන්න හිතන වගේ ලස්සන තැනක් මේක. ඔයාලත් ගිහින් නැත්නම් මේ තැන් බලන්න යන්න. මොකද අපිට මේ තැන් බලන්න කොස්ට් එකක් යන්නේ නැහැ. සුපිම් නුවන් විමසා විරදිවා ඔබරුවතුන් දසුනින් දුරයි කියා ඔය පෙම් තෙපුල් මදහස පැනියා ලයගින් නිවෝ සිහිනර වැහුණා මතුමා පැතු කිසිවක් නොවේ. ඒ ලස්සන වේව් එකත් බලලා අපි එතන පහළ තියෙන සන්සෙට් බාර් කැෆේ එකට ගියා පොඩි වෙලාවක් අපේ ටයිම් එක ස්පෙන්ඩ් කරන්න. අපි ඕඩර් කරනකම් අපි ඉතින් මෙතන view එක enjoy කරා. මේ කැෆේ එකට coconut tree hill එක පේන විදිය තමයි තියෙන්නේ. ඉතින් ඒකත් හරිම ලස්සනයි. අපි ඕඩර් එකක් ආවා. අපි දෙන්නත් එක්ක ඉතින් මේ view එක දිහා බලාගෙන පොඩි chat එකක් දාගෙන ඉන්නවා. ඉතින් ඔයත් sunset එක බලන්න කැමති කෙනෙක් නම් මේ කැෆේ එකට එන්න පුළුවන්. මොකද මෙතන ඉඳන් ලස්සන view එකකින් sunset එක බලන්න පුළුවන්. පෙම් තෙපුල් මදහස පැනියා ලයගින් නිවෝ සිහිනර වැහුණා මතුමා. අපිට කැෆේ එකේදී යාළුවෙක් හම්බුණා. ඉතින් මම එයාගේ වීඩියෝස් ටිකකුත් අරගත්තා ඔයාලට පෙන්නන්න. අපිට කැෆේ එකේ ඉඳන් සන්සෙට් එක බලන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. මොකද අපිට හැමෝටම ගෙදර යන්න පරක්කු වෙනවා. ඒ නිසා අපි යන ගමන් තමයි සන්සෙට් එක බලුවේ. ඉතින් ආයෙ දවසක ලස්සන vlog එකකින් හම්බ වෙනකම් බයි බයි.